සියලු දෙනාටම සුබ නවසරක් වේවා. ආයුබෝවන්. මම අද සියලු දෙනාටම කියලා දෙන්න යන්නේ ඉතුරු වෙන බත් වලින් සාදා ගන්නා රසම රස බතක්. අවශ්‍ය ද්‍රව්‍ය කරපිංච පොළ ටිකක්, රම්පි කෑල්ලක්, ලොකු ලුණු ටිකක්, මුබල් කඩ සුවල්පයක්, ලුණු ටිකක්, තෙල් සුවල්පයක්, කෑලි මිරිස් ටිකක්. පළමුවෙන්ම ඉතුරු බත් ටිකට ලුණු සුවල්පයක් දමා කලවම් කර පැත්තකින් තබා ගන්න. ඉන්පසු සාස්පානක් හෝ තාච්චියක් ගෙප තබා තෙල් මේස හැන්දක් පමණ දමා බත්, උඹල කඩ, කෑලි මිරිස් හැර අනික් සියලුම දේ දමා තෙලට බැද ගන්න. තරමක් බෙදුණු පසු එයට කෑලි මිරිස්, උඹල කඩ ටිකද දමා තරමක් බැද ගන්න. මෙය බැදීගෙන එන විට ඉන්පසු ලුණු දමාගත් බත් ටික එයට දමා හොඳට කලවම් කර රස අනුව තව ටිකක් ලුණුද දමා ගන්න. මේ ඉතුරු වෙන බත් වලින් පමණක් නෙවෙයි සාමාන්‍ය ගෙදරද උයන බත් වලින් පවා මේ විදිහට රස බතක් සාදා ගන්න පුළුවන්.